හායි කොහොමද ඔයාලට වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් අද උදේම ජනේලෙ ඇරියහම පේනවා ඊයේ රෑ ඉඳන් හොඳටම වැහැලා තියෙනවා. ඉතින් තවත් අද දවසේ ඉතුරු ටිකත් වහින්න වගේ තමයි අහස දිහා දැක්කහම හිතුනේ. ඉතින් එළියට යද්දි පුදුමාකාර සීතලක්. මේ අපේ හොදෂරොන් වලට වහින පළවෙනි වැස්ස. සීතල කාලේ ආරම්භය තමයි ඉතින් මේ පළවෙනි වැස්සෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මම මේ අද උදෙන්ම නැගිටලා ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. කොහෙද යන්නේ කියලා වීඩියෝ එක ඉස්සරහදී බලමුකෝ. එහෙනම් welcome back to my YouTube channel. ටික ටික දැන් සීතල ආපහු පටන් ගන්න හදන්නේ. මම අද උදෙන්ම ජොබ් එකේ තියෙන වැඩ ඔක්කොම ඉවර කරලා යන්න හිතාගෙන ඉන්නවා වැක්සින් එක ගන්න. සීතල කාලෙට මෙහෙදී අපිට ගහන්න පුළුවන් තියෙනවා වැක්සින් එකක්. වැඩිමහලු කුඩා බාල හැමෝටම මේ වැක්සින් එක ගන්නවා. ඉතින් මමත් අද යනවා ඒ වැක්සින් එක ගන්න. මොකද මට ඒ වැක්සින් එක ගත්තොත් විතරයි සීතල කාලේ මාස 6 වැඩ කරගෙන ඉන්න පුළුවන් වෙන්නේ. මොකද කියනවා නම් මට ලංකාවේ ඉද්දි උනත් පීනසය, හෙම්බිරිස්සාව ඒ වගේ දේවල් තියෙන නිසා මට මෙහෙ ආවහමත් සීතල කාලේ ටිකක් ගෙවා ගන්න හරි අමාරුයි. ඒක නිසා මම අනිවාර්යයෙන්ම මේ වැක්සින් එක මෙහෙදී ඉන්නකොට ගන්නවා. සමහර අය නම් කියනවා වැක්සින් එකට පුරුදු වෙන්න එපා. ඒක හොඳ නැහැ. එහෙම කියලා ඒක ගැන නම් මම හරියටම දන්නේ නැහැ. නමුත් මට නම් ඒ වැක්සින් එක අනිවාර්යයෙන්ම ඕනි. ජොබ් එකේ තියෙන වැඩ ඔක්කොම ඉවර කරලා මම උදේ 8ට විතර පිටත් වුණා වැක්සින් එක ගන්න. ගෙවල් ළඟම තියෙන මෙඩිකල් සෙන්ටර් එකෙන් තමයි මම මේ වැක්සින් එක ගන්නෙ. ඉතින් වැක්සින් එක ගන්න නම් අපොයින්ට්මන්ට් දාන්න අවශ්‍ය නැහැ. මොකද අපිට ගිහිල්ලා අපේ ඉන්ෂුරන්ස් කාඩ් එක පෙන්නුවාම එතනින් අපිට වැක්සින් එක ගන්න පුළුවන්. ඊශ්‍රායල් වලට අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවා නම් අපිට එකපාර මේ දේශගුණයට හුරු වෙන්න ටිකක් අමාරුයි. මොකද ලංකාවේ දේශගුණයට වඩා හාත්පසින්ම වෙනස්නේ මේ රටවල් වල දේශගුණය. විශේෂයෙන්ම සීතල කාලේ. මට නම් මේ දේශගුණයට හුරු වෙන්න තාමත් හරි අමාරුයි. ඒක නිසා තමයි මම මේ වැක්සින් එක ගන්නෙ. මේ වැක්සින් එකට ඊශ්‍රායල් වල කියන්නේ ෂපාත් කියලා. අපි මෙඩිකල් සෙන්ටර් එකට ගිහිල්ලා අපිට ෂපාත් එක අවශ්‍යයි කියලා කිව්වහම එයාලා අපිට ඒක කරලා දෙනවා. ඉතින් මං දැන් යන්නේ මේ ළඟම තියෙන මෙඩිකල් සෙන්ටර් එකට. එතෙන්ට ගිහිල්ලා කවුන්ටරේට අපිට අවශ්‍ය දේ කිව්වහම අපේ ඉන්ෂුරන්ස් කාඩ් එක මෙන්න මේ මැෂින් එකේ ස්කෑන් කරන්න කියනවා. ඉතින් ඒ ස්කෑන් කරාට පස්සේ තමයි අපිට රිසිට් එකක් හම්බ වෙනවා යන්න අවශ්‍ය රූම් නම්බර් එකත් එක්ක. ඉතින් මේ 20යි අලෙෆ් කියන රූම් නම්බර් එකට තමයි යන්න තියෙන්නේ. මම යද්දි කෙනෙක් ඇතුලේ හිටපු නිසා ටික වෙලාවක් ඉඳලා තමා මම රූම් එකට ගියේ මගේ වාරේ එනකන්. ඉතින් එයාලට ගියාම එතනිනුත් අහනවා ඇයි කියලා. ඉතින් මම කියනවා ෂපාත් කිව්වහම අපේ ඉන්ෂුරන්ස් කාඩ් එක එයාලා ඉල්ල ගන්නවා. ඊට පස්සේ තමයි මේ විදිහට අපිට වැක්සින් එක දෙන්නේ. මේ ඉන්න නර්ස් මගෙන් ඇහුවා කොහෙද කියලා. මම කිව්වා ලංකාවේ කිව්වහම එයා ඉතින් කියනවා ලංකාව කියන්නේ හරි ලස්සන රටක්. එයා එකපාරක් ගිහිල්ලා තියනවා කියලා. ඉතින් එහෙම අහද්දි හරිම සතුටුයි. ලොකු වෙලාවක් යන්නේ හරිම පුංචි වෙලාවක් තමයි ෆ්ලූ ෂොට් එක ගන්න යන්නේ. ඒ වැඩෙත් ඉවර කරලා මම ඊට එහා පැත්තේ තියෙන පිලිපීන් ෂොප් එකට ආවා රාමෙන් එකක් ගන්න. මොකද ඉතින් මේ වහින දවසට සීතල දවසේ සැරම සැර රාමෙන් එකක් කන්න ඕනි කියලා හිතුණා. මම ගෙදරින් එද්දි උදේට කාලා ආවේ නෑ. ඉතින් මෙතන මේ තියෙන්නේ ස්ට්‍රීට් ෆුඩ් කඩයක්. මේ ස්ට්‍රීට් ෆුඩ් එක හරිම ජනප්‍රියයි ඊශ්‍රායල් වල. මේකට කියන්නේ ෆලාෆෙල් කියලා.
මේ තියෙන පීතා එක මැදට සැලඩ්ස් වර්ග සහ කඩල වලින් හදන කට්ලට් වගේ ක්‍රිස්පි ගතියක් තියෙන ඒක හරිම රසයි. ඉතින් කඩල වලින් තමයි ඒක හදන්නේ. ඒකට කියන්නේ ෆලාෆෙල් කියලා. ඉතින් ඒවා ඇතුළට දාලා දෙන ස්ට්‍රීට් ෆුඩ් එකක්. ඉතින් මෙන්න මේ ෂොප් එක මේ පැත්තේ ටිකක් ජනප්‍රියයි. ඉතින් මං එතෙන්ට ආවා මේ ෆලාෆෙල් එකක් කාලා යන්න. මේක හරිම රසයි. අපිට අවශ්‍ය නම් එයාලට කියලා මෙන්න මේ වීඩියෝ එකේ පේන විදිහට එයාලා අපිට පීතා එක ඇතුළට අපිට අවශ්‍ය දේවල් තෝරලා ගන්න පුළුවන්. දැම්මහම සැර අවශ්‍ය නම් සැරට නැත්තම් එහෙම නැතුව හරි අපිට එයාලගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මම නම් සැර කියලා ඉල්ල ගත්තා. ඒකත් අරගෙන මම අයිනේ තියෙන මේසෙකින් ඉඳගත්තා. මෙන්න මේක තමයි. මේ පීතා එක මැදට මේ බන් එක මැදට මෙන්න මේ විදියට සැලඩ්ස් වර්ග. එතකොට මේ ෆලාෆෙල් කඩල වලින් හදන මෙන්න මේ කට්ලට් එක වගේ මේවා දාලා මං ඊට උඩින් සැර සෝස් එකක් දාගත්තා. ඒකත් දැම්මහම තමයි මේක ගොඩක්ම රස. ඉතින් මම ඒක කන්න තමයි මෙතෙන්ට ආවේ. මොකද ගොඩ කාලෙකින් මම මේ කෑම එක කෑවේ නැහැ. ඇත්තටම මේක මෙහි රසයි. ඉතින් මෙහි ඉන්න අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවා නම් try කරන්න. ලොකු බන් එකක් ලොකු පීතේ එකකට දාලා දෙනවා නම් ෂෙකල් 25ක් වගේ තමයි. පොඩි පීතේ එකක් මේ මම පීතේ එකෙන් භාගයකට තමයි ගත්තේ. ඒක ෂෙකල් 14ක් වුණා. මොකද සම්පූර්ණ ලොකු පීතයකට දාලා කන්න බෑ. මොකද ඒක ලොකු ප්‍රමාණයක්. ඒක ගොඩක් වැඩි. ඉතින් මම භාගයකට තමයි මේ විදිහට කියලා හදව ගත්තේ. මේ පහුවෙන කාලය අපිට ආපහු ගන්න බැහැ. ඉතින් අපේ මේ ජොබ් එකත් එක්ක සමහර විට යාළුවෝ එක්ක එකතු වෙලා මේ වගේ වෙලාවට කෑම කන්න මට නම් වෙලාවක් නැහැ. ඉතින් එහෙමයි කියලත් මට පුළුවන් විදිහට මම තනියම පුංචි දෙයකින් හරි මම මගේ ජීවිතේ මගේ ලයිෆ් එක එන්ජොයි කරන්න උත්සාහ කරනවා. මේ වගේ වෙලාවකට එළියට ඇවිල්ලා පොඩ්ඩක් තනියම ඉඳලා කාලා බීලා හරි යනවා කියන්නේ අපිට මේ මොහොතේ දැනෙන මානසික නිදහස අපිට අද දවසම ගෙවා ගන්න ලොකු ශක්තියක් වෙනවා. පුළුවන් හැම වෙලේම මම එළියට එන්නේ අන්න ඒක නිසයි. ඔයාලත් ඔයාලගේ පහුවෙන මේ කාලය මගහැර ගන්න එපා. ලැබෙන හම්බ වෙන පුංචි වෙලාවෙන් හරි ජීවිතේ පුංචියට පොඩි මොහොතක් හරි විඳින්න බලන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. එතකන් පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.